හායි ගුඩ් මෝනිං කොහොමද ඔයාලට අද ඉරිදා දවසක් අද උදේවරු ගෙවුනේ කොහොමද කියලා බලමුද දැන් වෙලාව උදේ 7ට විතර ඇති උඩ ඉඳන් බලපුවාම අපේ ගාඩන් එක පේන්නේ මෙන්න මේ විදිහට මම මුලින්ම බත් එක රයිස් කුකර් එකේ උයාගත්තා මේ හදන්න යන්නේ මීට් බෝල්ස් කරි එකක්. තෙලට සුදු ලුණු කරපිංචා තක්කාලි දාලා හොඳට ටෙම්පරාදු කරා. කුරුඳු පුතුත් දැම්මා. මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු 3-5 කහ දාලා තෙලේ හොඳට බැදගත්තා. හොඳට බැදුනට පස්සේ ගම් මිරිස් කුඩුයි ලුණුයි දාලා මීට් බෝල්ස් දාලා හොඳට කවලම් කරගත්තා. දැන් දියකිරි දාලා දියකිරින් මීට් බෝල්ස් ටික හොඳට තම්බ ගත්තා. මීට් බෝල්ස් ටික තැම්බෙන අතරතුරදී මම පොල් සම්බෝලයක් කොටා ගත්තා. මීට් බෝල්ස් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට මිටි කිරි ටික දාගන්නවා. මිටි කිරි ටික දාලා හොඳට කවලම් කරලා මිටි කිරි ටික හොඳට උතුරව ගන්නවා. මේ අතරේ මම බිත්තරේකුත් බෙදගත්තා. මේ තියෙන්නේ මං අද හදාගත්ත දේවල්. පොල් සම්බෝල, මීට් බෝල්ස්, බිත්තර. මේ බලන්නකෝ මෙයාගේ කෝලා. උයල ඉවර වෙලා අපි ගියා පැලවලට වතුර දාන්න. මේ දවස්වල ටිකක් රස්නේ නිසා උදේ හවස දෙකේම වතුර දාන්න ඕනේ. ඔන්න බබත් වතුර දාන්න ආවා. අපි දෙන්න වැඩ ටික ඔක්කොම ඉවර කරලා එළියට යන්න හදන්නේ. ඔන්න උමයි අපේ උදේවරුව ගෙවුනේ.